ආයුබෝවන් දරුවනේ. අද මම කතා කරන්නේ ඔයාලා හැමෝම මගෙන් අහන ලොකුම ප්‍රශ්නයක් ගැන. ටීචර්, මම පිටු 4ක් ලිව්වා. ඒත් මට ලකුණු 5යිනේ ලැබුණේ. ඇයි ඒ? දරුවනේ, ලකුණු ලැබෙන්නේ ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවයට. එක් විචාර ප්‍රශ්නයක් සඳහා ලකුණු 15ක් හිමි වෙනවා. විනාඩි 30ක් ඇතුළත අපි මෙම විචාර ප්‍රශ්නයට පිළිතුරු සැපිය යුතු වෙනවා. පිටු පුරවනවා වෙනුවට විචාරයක් ඇතුලේ අනිවාර්යයෙන්ම තිබිය යුතු කොටස් හඳුනා ගනිමු. විචාර ප්‍රශ්නයක් සඳහා පිළිතුරු සැපයීමේදී හැඳින්වීම අනිවාර්ය වෙනවා. කතුවරයා කෘතිය සහ මාතෘකාවට අදාළ පසුබිම කෙටියෙන් හැඳින්විය යුතු වෙනවා. සද්ධර්ම රත්නාවලිය භාෂා ලක්ෂණ ඇසුරින් විචාර ප්‍රශ්නයක්. මෙහිදී රචනා උපක්‍රම භාවිතය පොදු ජනයා අතර ජනප්‍රිය වීමට බලපා ඇති බව පැහැදිලි වෙනවා. කතුවරයා භාවිත කළ රචනා උපක්‍රම භාවිතයෙන් සද්ධර්ම රත්නාවලිය පොදු ජනයා අතර ජනප්‍රිය සාහිත්‍ය ග්‍රන්ථයක් බවට පත්විය. එම රචනා උපක්‍රම කවරේදයි නිර්දිෂ්ට කතා ඇසුරෙන් විමසන්න. මෙම විචාර ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී භාෂා ලක්ෂණ 5ක්වත් පෙන්වා දිය යුතු වෙනවා. එම එක් විශේෂත්වයට උපුටා දැක්වීමෙන් එම කරුණු සනාථ කළ යුතුය. දැන් අපි සද්ධර්ම රත්නාවලියේ මෙම රචනා උපක්‍රම භාවිතය කවරේදයි නිදසුන් ඇසුරෙන් සාකච්ඡා කර බලමු. සද්ධර්ම රත්නාවලී කතුවරයා උපමා භාවිතා කරලා තියෙනවා. නුග ගස මහත්වත් නුග ඵලය කුඩා වන්නාසේ. තවද සද්ධර්ම රත්නාවලී කතුවරයාගේ දෙවැනි ලක්ෂණය ලෙස විශිෂ්ට අයුරින් රූපකාලංකාර භාවිතා කර ඇති බව අපට සනාථ කරන්න පුළුවන්. ඒ සඳහා නුවණ නැමැති යස, අදහස් නැමැති ගම්ගෙවල්, මෝහ නැමැති පටලය යනාදී උපුටා ගැනීම් දක්වන්න පුළුවන්. අපි දැන් ලක්ෂණ 2ක් කතා කරානේ. තවත් රචනා උපක්‍රම බොහෝමයි. එනම් සාමාන්‍ය ගැමි ව්‍යවහාරය යොදා ගැනීම, ග්‍රන්ථගත ව්‍යවහාරයෙන් තොර ගැමි වදන් යෙදීම, සජීවී අවස්ථා නිරූපණයට උචිත ලෙස භාෂාව හැසිරවීම යනාදී රචනා උපක්‍රම රාශියක් සද්ධර්ම රත්නාවලී කතුවරයා භාවිත කළ බව උදාහරණ ඇසුරෙන් උපුටා ගැනීම ඇසුරෙන් අප සනාථ කළ යුතු වෙනවා. අවසන් වශයෙන් තවත් රහසක් මං ඔබට කියලා දෙන්නම්. ලකුණු කපන අවස්ථා. එවිට දරුවනේ රසය සහ ගැඹුර සාර්ථකත්වයට ගැන විග්‍රහ කළ යුතු වෙනවා. අක්ෂර වින්‍යාසය හා භාෂාව නිවැරදිව තැබිය යුතු වෙනවා. අවසාන වශයෙන් අවසන් ඡේදයේ මේ අනුව බලන විට සද්ධර්ම රත්නාවලී කතුවරයා භාවිත කළ රචනා උපක්‍රම එම ග්‍රන්ථය පොදු ජනයා අතර ජනප්‍රිය වීමට ඉවහල් වේ යනුවෙන් විචාරකයන් දක්වන අදහසට අපටද එකඟ විය හැකිය. එම රචනා උපක්‍රම කවරේදයි යන්න නිර්දිෂ්ට කතා ඇසුරෙන් ඉහත විග්‍රහ කළ කරුණු වලින් මනාව පැහැදිලි වේ. යනාදී වශයෙන් ඔබට දරුවනේ සාර්ථකව විචාර ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබා දිය හැකි වෙනවා. ඔබට ජය. ස්තුතියි.